විපුල ගුණ ඇති මහතුන් හටපත් විපත නිසල නැනින් යුතු උතුමෝම දුරලත කලල ගිලුණු මත වරනිදු ගොඩ ගනුත තුමුල බලති ගිජි දෙකු මිසාන් කෙවත. මේ පඬිවරයා කියනවා දරුවනේ විපුල ගුණ ඇති විපුල කියන්නේ මහත් ගුණ තියෙන මහතුන් හට මහතුන් කියලා කියන්නේ උත්තම විදියට සඳහන් කරන්න පුළුවන් කෙනෙකුට. අපි මහත්මයා කියන වචනේ පාවිච්චි කරන්නේ යහපත් කෙනෙකුට. අයහපත් ධර්ම තියෙන කෙනෙකුට කවදාවත් මහත්මයා කියන වචනේ පාවිච්චි කරන්න බෑ. එතකොට විපුල ගුණ තියෙන මහතුන් හට පත් විපතක් වුණාම දැන් මට ඕක කියනකොට මතක් වෙන්නේ සද්ධර්ම රත්නාවලිය. ඇත්තටම අපේ ලෝකේ විපත් ඇති වෙන්නේ විපත් හටගන්නේ දුර්ජනයට විතරක් නෙවෙයි. සත්පුරුෂ හොඳින් ජීවිතය ගත කරන අයටත් අපේ ජීවිතේ විපත් ඇති වෙනවා. ධර්මසේන හාමුදුරුවෝ කියනවා හරි ලස්සන කතාවක්. පැණි වරක ගහටත් හෙන ගහන්නාසේ සත්පුරුෂයන්ටත් විපත් වෙනවා. පැණි වරක රසවත් ගහක් තමයි. හැබැයි පැණි වරක ගහටත් යම්කිසි වෙලාවක හෙන ගහන්න පුළුවන්. මේ පඬිවරයා කියනවා විපුල ගුණ ඇති මහතුන්ට ගුණ තියෙන සත්පුරුෂයන්ට විපතක් වුණාම නිසල නැනින් යුතු උතුමෝම දුරලත්. සැලෙන්නේ නැති නුවණක් තියෙන කෙනෙකුටම තමයි මේ විපත දුරු කරගන්න පුළුවන්. මේකෙන් කියන්නේ සත්පුරුෂයෙකුට විපතක් වුණාම ඒ සත්පුරුෂයා ගලවන්න ඕන ඊට වඩා ගුණ තියෙන සත්පුරුෂයෙක් කියන අර්ථය නෙවෙයි. මේකෙන් කියන්නේ ගුණ තියෙන මහත්මයෙකුට සත්පුරුෂයෙකුට විපතක් වුණාම නිසල නුවණක් ඒ කෙනාට තිබුණොත් විතරයි ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැලවෙන්න අමාරුයි. කලල ගිලුණු මත වරනිඳු ගොඩ ගනුත තුමුල බලති ගිජි දෙකු මිසාන්ක අන්කෙවත්. ලස්සන උපමාවක් කියනවා ඊළඟට. හරියට මොකක් වගේද කියනවා නම් කලල කියන්නේ මඩට. මඩේ ගිලෙනවා මත වරනිඳු මත් වෙච්ච මහා හස්තියේ. ඇතේ. මත් වෙච්ච අස්තියේ මඩේ ගිලුණහම ඒ අස්තිය ගොඩ ගන්න පුළුවන් කාටද? ඒහා බලයක් තියෙන තව කෙනෙකුට තමයි. හැබැයි මේ හස්තිය ගොඩ ගන්න නම් නොසැලෙන ඥානයක් ඒ හස්තියට ගොඩ එන්න තියෙනවා. තුමුල බලති ගිජි දෙකු මිසාන් කෙවත. තවත් තුමුල බල තියෙන ගිජි දෙකුට මිස වෙන කෙනෙකුට ගොඩ ගන්න බෑ. එතකොට විපුල ගුණ තියෙන මහත් කෙනෙකුට මොනවා හරි විපතක් වුණාම ගොඩ එන්න පුළුවන්කම තියෙන්නේ දරුවනේ ඒ කෙනාට හොඳ නුවණක් ප්‍රඥාවක් තිබුණොත් පමණයි. ඒක තමයි කතුවරයා මේකෙන් සඳහන් කරන්නේ. දරුවන්ට මතක ඇති මේ නලපාන ජාතකය. මේ හැමෝම දන්න ජාතකයක් නලපාන ජාතකය. වානර රංචුවම කැලේ වනාන්තරේ යනවා. පිපාසයක් ඇති වෙනවා, තිබහක් ඇති වෙනවා. තිබහක් ඇති වුණ වෙලාවේ වතුර හොයාගෙන මේ අය යනවා. එකම එක විලක් තියෙනවා. ඒ විලේ වතුර බොන්න තමයි මෙයාලා සැරසෙන්නේ. හැබැයි වඳුරු නායකයා අපේ බෝසතාණන් වහන්සේ වඳුරු නායකයා. වඳුරු නායකයා අර විල ළඟට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා මේක අපිට වතුර බොන්න සුදුසු විලක්ද? මේ විල බැලුවාම සත්වාඩි පාරවල් තියෙනවා මේ විල ඇතුළට බහින. හැබැයි ඒ ගොඩට එන සත්වාඩි පාරවල් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම විලේ ආපදාවක් තියෙනවා. අන්න විපතක් තියෙනවා. මොකද්ද විපත? එකක් පිපාසය. වතුර බොන්න විලක් ලැබුණත් ඒ විලේ සත්තුන්ට යන්න බැරි ආපදාවක් තියෙනවා. එතකොට මේකෙදි අර වඳුරු නායකයා මොකද කළේ? ළඟ තිබුණු උණු පඳුරක් කපලා අරගෙන ඒක ඇතුලේ තියෙන පුරුක් සුන් කළා. පුරුක් සුන් කරලා වඳුරු නායකයා මොකද කළේ? ඈත ඉඳලා වතුර ඇදලා බිව්වා. ආන් බලන්න නායකත්වය. එදා ඒ විදියට අර වඳුරු නායකයා නොකලා නම් අර වඳුරු රංචුවම මැරෙනව නේද එදා? එහෙනම් අන්න විපතක් වුණාම නුවණක්කාර විදියට වැඩ කරන්න. ඒකයි කිව්වේ නිසල නැනින් යුතු උතුමෝම දුරලත. විපතක් ආවහම සත්පුරුෂයන්ට නිසල ඥානයක් තිබුණොතින්ම විතරයි ඒකෙන් දුර වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අපි වටා කල්යාණ මිත්‍රයෝ එකතු කරගන්නත් ඕන ওই විදියට. ආපදාසුකෝ මහරජ තහමෝ වේදිතබ්බන් කියලා බුදුහාමුදුරුවෝ සත්ත්‍ය ජටිල සූත්‍රයේ කියනවා. ආපදාවකදී නුවණක්කාරව වැඩ කරන අයම තමයි
අපේ ජීවිත දියුණු කරන්න ඉවහල් වෙන්නේ. ඒක නිසා මේ සදුපදේශය අපිට ඊටාම වැදගත්. දරුවෝ තව අහලා තියෙන හැමදාම කියන සූත්‍රයක පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං khemං ඒතං මංගල මුත්තම. අපිට මේ ලෝකේ තියෙන ධර්මතා ස්පර්ශ කරන්න වෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේ. ඒ ධර්මතා මොනවද? වයසට යන එක ධර්මතාවක් නේද? හැම රැලි වැටෙන එක ධර්මතාවක්. සමහර වෙලාවට ඇනුම් බැනුම් ලැබෙන එක ධර්මතාවක්. කවුරු හරි ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කරන එක අපිට ලෝක ධර්මතාවක්. ඒක වළක්වන්න බෑ. ඒ වගේ ධර්මතා අපිට ස්පර්ශ කරන්න වෙනකොට චිත්තං යස්ස නකම්පති. සිත නොසැලී තියාගන්නව නම් කෙනෙක් ඒකම තමයි උතුම්ම ධර්මතාව. ඒකයි කියේ නිසල නැනක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් ඒ කෙනාට ගොඩක් විපත් වලින් ගැලවෙන්න පුළුවන් අවකාශය තියෙනවා. ඒකේ තියෙනවා. ඒකනේ